ආයිබෝවන් මගේ දරුවෝ හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ Progress Life SM YouTube නාලිකාවත් එක්ක. පුතේ ගිය සතියේ මම ඔයාලත් එක්ක කතා කළා භරත නාට්‍යම් ගැන. ඉන්දියාවේ ප්‍රචලිතව තියෙන ඉන්දියානු නර්තනයක් ගැන. අද ඊට සාපේක්ෂව ගොඩක්ම වෙනස් ලංකාවේ දේශීය නර්තන සම්ප්‍රදායේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් පාසරඹ ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. පුතේ මූලිකම නර්තනයක් හදාරනකොට ළමෙකුට හෝ ඒ හදාරන ශිෂ්‍යයාට අනිවාර්යෙන් හදාරන්න තියෙන දේ තමයි පුතේ පාසරඹ කියන්නේ. පාසරඹ වලින් කරන්නේ පුතේ නර්තන ශිල්පියෙක්ගේ පාද නර්තනයට අවශ්‍ය ආකාරයට හැඩගස්සලා ඒ හැඩතල අනුව ශරීරයේ අංග ලක්ෂණ පිහිටවන එක තමයි. ඕනෑම නර්තන සම්ප්‍රදාය ඒ කියන්නේ උඩරට පහතරට සබරගමු ඕනෑම නර්තන සම්ප්‍රදායක පාසරඹ කියන දේ පුතේ අනිවාර්යයෙන්ම තියෙනවා. තව දෙයක් පුතේ සබරගමු නර්තන සම්ප්‍රදායේ පාසරඹ හඳුන්වන්නේ දොමින පද කියලා. ඔයාලට මතක ඇති මං ගිය සැරේ පාඩමේ කළේ භරතනාට්‍යම් ගැන ඒවායේ තිබුණා පාසරඹ ගැන. හරි. අපි අද කතා කරමු උඩරට නර්තන සම්ප්‍රදායට අයත් පාසරඹ ගැන. පුතේ ගණනින් නම් පාසරඹ 12ක් තියෙනවා. මේ 12න් අද අපි කතා කරන්නේ මුල් පාසරඹ 6 විතරයි. හැම පාසරඹයක් අවසානෙම ඒකට අවසාන පදයක් තියෙනවා. හැබැයි පුතේ මේ හැම පාසරඹකටම තියෙන්නේ එක අවසාන පදයක් විතරයි. හරි. අපි බලමු මුලින්ම තියෙන පාසරඹ මොකද්ද කියලා. නමින් නම් හඳුන්වනවා පුතේ අඩිය කියලා. අඩිය ඒකේ තාලෙන්නේ තෙයි. හරිද? එතකොට දෙවෙනි අඩිය තමයි දෑඩිය. ඒක පුතේ නටනකොට තෙයි කිට්ට තෙයි තා. මොකද්ද? තෙයි කිට්ට තෙයි තා. හරි. අපි දැන් බලමු පුතේ තුන්වෙනි අඩිය. ඒකට කියනවා පුතේ තුන් අඩිය කියලා. හරිද? පළවෙනි එක අඩිය, දෙවෙනි එක දෑඩිය, තුන්වෙනි අඩිය තුන් අඩිය කියලා තමයි හඳුන්වන්නේ. තුන් අඩියේ තෙයි කිට්ට තෙයි කිට්ට තෙයි කිට්ට තෙයි තා. තෙයි කිට්ට තෙයි කිට්ට තෙයි කිට්ට තෙයි තා. හරි. ඕක තමයි පුතේ තුන් අඩිය. ඊට පස්සේ පුතේ හතරවෙනි අඩ තියෙනවා සිව් අඩිය. සිව් අඩිය. සිව් අඩිය නටන්නේ පුතේ තෙයිත තෙයිත තෙයි තෙයත්තා තෙයිත තෙයිත තෙයි තෙයත්තා. ඕක තමයි පුතේ සිව් අඩිය. එතකොට පුතේ පස්වෙනි අඩිය අපි හඳුන්වනවා දෑල අඩිය. මොකද්ද? දෑල අඩිය. නටන්නේ පුතේ තෙයි ඉත්තා තෙයි තෙයි තිත්තා තෙයි තෙයි තිත්තා තෙයි. ඕක තමයි පුතේ පස්වෙනියට නටන්නේ. හරි. අපි බලමු හයවෙනි අඩිය මොකද්ද කියලා. ඒකට කියනවා පුතේ පසු පෙර අඩිය. මොකද්ද? පසු පෙර අඩිය. නටනවා පුතේ තාතෙය්‍ය 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 තාතෙයි තාතෙය්‍ය 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 තාතෙයි. හරි. දැන් අපි අඩි 6ක් ඉගෙන ගත්තා. මොකද්ද? අඩිය, දෑඩිය, තුන් අඩිය, සිව් අඩිය, දෑල අඩිය හා පසු පෙර අඩිය. හරි. මේ හැම මාත්‍රකම පුතේ අවසානයේ නටන්නේ මොකද්ද දන්නවද? තෙය්‍යත් 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 තා තෙයි තා තෙයි තෙයි තා තා. මොකද්ද? තෙය්‍යත් 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 තා තෙයි තා තෙයි තෙයි තා. ඕක තමයි පුතේ අවසාන අඩිය වෙන්නේ. ඒ කියන්නේ ගොඩසරඹ වල නම් කස්තිරම වගේම තමයි පුතේ පාසරඹ නටන අවසානයේ ඔය අඩිය අනිවාර්යෙන් නටනවා. හරි. මම දැන් ඔයාලට බෝඩ් එකට දාන්නම් මේ ටික. ඔයාලා පිළිවෙලට ඔයාලගේ පොතක් හරි සටහන් පොතක් හරි මොකක් හරි තියෙනවා නම් ඒකේ ලියා ගන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් දරුවෝ.
ඔන්න දරුවනේ මම ඔයාලට දීලා තියෙනවා පාසරඹ පළවෙනි අඩියේ ඉඳන් 6 වෙනි අඩියට එනකම් පාසරඹ 12ක් තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කරන්නේ පාසරඹ 6යි පුතේ. මොනවා හරි නොතේරෙන යමක් තියෙනම් ඔයාලා මගෙන් අහන්න. මම ඔයාලට හැම එකටම උත්තර දෙන්න ලෑස්ති. හරි. මේ ටික දැන් ඔයාලා ලියා ගන්න. ඔයාලා ලියා ගන්න ඕනි නම් මම ටික වෙලාවක් කොහොම තියන්නම් දරුවෝ. හරි පුතේ මං හිතනවා ඔයාලා හැමෝම මේ ටික ලියා ගන්න නැති කියලා. ඔන්න ඔය ටික තමයි එකේ ඉඳන් 6ට එනකන් තියෙන පාසරඹ ටික. ඊළඟ පාඩමෙන් අපි කතා කරමු 6 ඉඳන් 12 වෙනකන් තියෙන පාසරඹ ටික. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න හරි විෂය සම්බන්ධ මොනවා හරි අනුදැනුමක් දැනගන්න හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. විෂය සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට මම ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන්කම මට තියෙනවා. ඕනම ප්‍රශ්නයකට ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න මට පුළුවන්කම තියෙනවා. හරි පුතේ මම ආයි ලබන සතියේ ඔයාලත් එක්ක අලුත් පාඩමක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.